අයිබෝවන් ඉන්සයිට් සිලෝන් විතිසා YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්න. අද මම කතා කරන්න යන්නේ පසුගිය දවස්වල ඉතාම ආందోලනාත්මක කතා බහකට තුඩු දුන්න උතුරුමැද පළාත් සභාව විසින් කරන ලද වාහන ටෙන්ඩර් කිරීමක් පිළිබඳව. මේ පිළිබඳව මාධ්‍යවල විවිධ ප්‍රවෘත්ති පළ වුණා. ඒ වගේම පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව මන්ත්‍රීවරයෝ කතා කළා. අන්තිමට එම මන්ත්‍රීවරයා මේ ප්‍රකාශය ඉල්ලාස් කරගත්තා. ඒත් එක්ක උතුරු ප්‍රපාතයේ ආණ්ඩුකාරවරයා මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරා. ඉතින් මේ සමාජය තුළ මේ පිළිබඳව ලොකු කතා බහක් ලක් වුණා. අවසානයේ සාධාරණව නිවැරදිව කරපු වාහන ටෙන්ඩර් කිරීමක් බවට ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළා. ඉතින් දැන් මේ පිළිබඳව කතා බහ ටිකක් නිමා වෙලා තියෙනවා. කෙසේ වෙතත් අපි කියන්නේ ඔය ආණ්ඩුවේ ටෙන්ඩර් පටිපාටි ගැනීමේදී විකිණීමේදී දෙකේම කරන ඒවා දූෂිතයි කියලා මුළු රටක් දන්නවා. මම කතා කරන්නේ මේ ඔය වාහන වෙන්දේසි පිළිබඳව නෙමෙයි. මේ ටෙන්ඩර් පටිපාටි පිළිබඳව. ඒක දන්නවා. ඒ ගැන ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා. රජයේ පාර්ලිමේන්තුවත් කතා කරනවා. හිටපු පාර්ලිමේන්තුවත් කතා කරා. ඒ ටෙන්ඩර් මගඩි වලට මෙහෙනකොට නඩු දාගත්ත තියෙනවා. ඉතින් ඒක නීතිය ක්‍රියාත්මක වෙච්ච අවස්ථාවක් තියෙනවා. කෙසේවත් රජයේ ටෙන්ඩර් පටිපාටි හරි දූෂිතයි. එතකොට අපි දැන් මේ ජනතා රජය පත් කරගත්තේ සියලුම පක්ෂවල එකතු වෙලා. ඒ කියන්නේ UMP ශ්‍රී ලංකා ඔය කියන සියලුම පක්ෂවල අය තමයි ජාතික ජනබලවේගයේ බලයට ගේන්න ක්‍රියාත්මක වුණේ. ක්‍රියා කරේ ඡන්දේ පාවිච්චි කළේ. එතකොට මෙහෙට ජනතාවට අයිතියක් තියෙනවා මේ පිළිබඳව කතා කරන්න. එතකොට මේ රජයේ කළ යුත්තේ නැත්නම් උතුරු පළාත් සභාව මේ වාහන වෙන්දේසි කිරීමේදී කරවතු තිබුණේ අර පැරණි යල්පැන ගිය වංචා දූෂණ ටෙන්ඩර් පටිපාටි නෙමෙයි, අලුතෙන් විනිවිදභාවයෙන් ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කරන්න තිබ්බ. අපි ඒක ඉස්සෙල්ලාම කියනවා. පරණ ක්‍රම දූෂිතයි. හරි. එතකොට දැන් මේ ටෙන්ඩර් පටිපාටියේදී වාහන අලෙවි කළා. ඉතින් මම හිතන්නේ ආందోලනාත්මක තත්ත්වයක් ආව අර BMW X5 කියන වාහනේ පිළිබඳව 2016 මිලදී ගත්ත වාහනයක්. ඒ වාහනේ කවුද පාවිච්චි කරේ දන්නේ නැහැ කියලා ආණ්ඩුකාරවරයා කිව්වා. තව නිලධාරියෙකුත් කිව්වා. එතකොට අවුරුදු 4කට පස්සේ මේ වාහනේ ගෙනල්ලා හත ගාලේ දාල් කරා කියලා කිව්වා. ඉතින් හරි විහිළු කතා ඒවනේ. දැන් මේ වාහන වලට ඉන්නවා මේ ඉන්වෙන්ටරි තියෙනවා. ඉන්වෙන්ටරි වලට අස්සම් කරමු නිලධාරියම බලාසබා ඉන්නවා. එහෙමනම් ඒක ඒ ඉන්වෙන්ටරි අස්සම් කරලා තිබුණු නිලධාරියාගේ ප්‍රශ්නයක් වෙන්නේ. එතකොට එහෙමනම් ආණ්ඩුකාරවරයා කළ යුතු තිබුණේ මේ අස්ථානගත වාහනේ ගෙනල්ලා පළාත් සභාවේ පාක් කරාට පස්සේ මේ පිළිබඳව හොයලා වැරදිකරුවන්ට දඬුවම් දෙන්න. ඉතින් ඒ නිසා එතනින්ම ඔප්පු වෙලා ඉවරයි පළාත් සභාව එහෙම කාර්යාස්සකම ආයතනයක් නෙමෙයි කියලා. මම කියන දේ හරියද කියලා ඔබ තීරණය කරන්න. නෙමෙයි කියලා ඉතින්ම ඔප්පු වෙලා ඉවරයි. අර නිලධාරියෙකුත් කියන මේ කවුරු අරන් ගියත් දන්නේ නැහැ. පස්සේ කියනවා හිටපු ආණ්ඩුකාරවරයා තමයි පාවිච්චි කරේ. හිටපු ආණ්ඩුකාරවරයාගේ වාහන අවභාවිතය පිළිබඳව මෙතන කතා කරලා තියෙනවා. ඒක ගැන කිසිදු පරීක්ෂණයක් උතුරු පළාත් සභාව කරේ නැහැ. ආයි කිව්වා මේ වාහනේ ඔයිල් අඩුයි ඒවම කියනවා. ඉතින් මම එකක් කියන්න ඕනේ ඔය ටෙන්ඩර් කරුවයි ඔය නිලධාරියෝනේ ඔය වාහනේ ටෙන්ඩර් දාන අය සහ නිලධාරි හරි යාළුවෝ. හරිම යාළුගම් වෙලා තමයි ඔය වැඩ ඔක්කොම කරන්නේ. ඒවා සම්සුන් සහගතව කරන වැඩ. නිකන් ඔය වාහන ටෙන්ඩර් වෙන්නේ නැහැ. හැබැයි ආණ්ඩුකාරවරයාව දන්නේ නැහැ. හැබැයි ආණ්ඩුකාරවරයා මේ ප්‍රකාශය නිකුත් කර ආණ්ඩුකාරවරයාට තිබුණේ අර ප්‍රධාන ලේකම්වරයාට හෝ අර වාහන සම්බන්ධ නිලධාරිවරයාට මේ ප්‍රකාශය කරන්න කියන්නේ. මොකද ඒගොල්ලෝ තමයි මේකේ ක්‍රියාත්මක වෙච්ච නිලධාරි. හරි? ඒකත් කියන්න ඕනේ. ඉතින් ඒ නිසා මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසා අනිත් එක තමයි මේ ටෙන්ඩර් කැඳවීම කරන්නේ මාර්තු 30 අප්‍රේල් 21 වෙනි දිනේ ඉවරයි. මේ අප්‍රේල් මාසේ කියන්නේ මිනිස්සු අවිවේකී බොහෝ කලබල සතියක් මේවා අර වාහන රටේ විවිධ පළාත්වල ආණ්ඩුවේ වාහන මිලදී ගන්න අය නම් මේක ගැටලුවක් නෑ. හැබැයි අලුතෙන් වාහනයක් මේ පිළිබඳව මිලදී ගන්න තිබුණා නම් එතනත් ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟ එක තමයි මේ වාහන ටැක්සිවල කිරීමේදී අපි දන්නවා ඔය දැන් ඔබේ වාහනය ඔබට වාහනයක් තියෙනවනේ. ඔබේ වාහනේ අලෙවි කරන්න කලින් ඔබ කරන දේ කරුණු කීපයක් තිබෙනවා. ඔබ මේ වාහනේ පොඩ්ඩක් සුද්ධ පරිත්‍යාග කරලා හොදලා නේද?
සීට් කවර් එක අලුත් සීට් කවර් සෙට් එකක් දාලා එන්ජින් එකේ ඔයිල් අඩු වෙනවා එන්ජින් එක සර්විස් කරලා ඒව හදලා එන්ජින් එක ඔයිල් අඩු වෙන හේතු දෙක තමයි තියෙන්නේ ඔය එන්ජින් එක එක රින්සෙට් එක ගෙවෙන්න ඕනේ පිස්ටන් ගෙවෙන්න ඕනේ නැත්නම් කොහෙද ලීක් එකක් තියෙන්න ඕනේ ඔය ටික බලන්න ඕනේ බලලා ඒක හදපුවම එන්ජින් ඔයිල් පස්සේ විසඳෙනවා එතකොට එහෙම බලලා තමයි අපි වාහනේ කරන්නේ පෞද්ගලික වාහනයක් ඇයි එතකොට ඒක රජයේ වාහන වලට කියන්නේ අනුගමනය කරන්න බැරි ඔය ජීප් රථය 2016 ඒ වගේ විවිසාන ගාන්ඩුකාරවරයාට තමයි ඔය වාහන මිලදී ගත්තේ. තව S class Benz එකක් තියද්දි. ආණ්ඩුකාරවරයෙකුට හිමි වාහන දෙකයි උපදින. මම දන්නේ තුනක් පුළුවන් අර පරිවාරක රථයකට එක්ක වාහන තුනයි. එතකොට ඔය S class Benz එකක් තියද්දි තමයි මේ වාහනේ මිලදී ගත්තේ. එතනත් වැරද්දක් තියෙනවා. ඊට පස්සේ මේ 2016 අරංගව මේ BMW Jeep එක එළිය වැඩ දෙපොළ මීට වැඩි ගාණක් කරනවා අනිත් එක අලුත් වාහනයක් සහ ඒක අර මං කිව්වා වගේ මේ නඩත්තු කටයුතු කරලා නැත්නම් රිපෙයාර් කරලා නිවැරදි කරලා මේ වාහනේ වෙන්දේසිය දාන්න තිබුණා මේ ටෙන්ඩර් කරලා තිබුණා. ඇයි එහෙම කරන්නේ නැත්තේ ප්‍රශ්නේ. ඊළඟ එක තමයි මේ වාහනවල එළිය තාක්සේරු කරුවෙන් නියම තාක්සේරු ගන්න තිබුණා. රජයේ වාහන තාක්සේරු කරන හැටි අපි දන්නවා. රජයේ තාක්සේරු සේවයේ මතරලා අවුරුදු ගන්න බලන ඕන විශාල ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා. හරිද? ඒ හින්දා මේක ඇතුලේ සිද්ධියක් සිද්ධ වුණා කියන එක පේන එක අපි කියන්නේ මේක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අල්ලස්සෝ දේශ දූෂණ වංචා කුසබයි මේක පරීක්ෂණයක් කරා. සහ මේකෙන් පස්සේවත් රජයේ වාහන වෙන්දේසි කරනකොට පලාස් විතරක් නෙමෙයි නව ක්‍රමවේදයක් දූෂිතයන්ට වංචාකරුවන්ට හවුල් වෙන්න බැරි වෙන විදිහට නව ක්‍රමයක් හඳුන්වලා දෙන්න. අර පරණ ක්‍රම අපි දන්නවා දූෂිතයි. ඔය ඇතුලේ මොන කෙනෙක් රින් ගන්න පුළුවන් රහස් පිට වෙනවා. සමහරවිට වාහනේ මිල ටෙන්ඩර් කරන්න කලින් දැන ගන්නවා ගන්න මිනිස්සයා ගන්න පුද්ගලයා. අන්තිම ප්‍රථම වතාවට මේ වාහනේ මිලදී ගන්න මොකද්ද මේ මාධ්‍යමවත් තිබ්බා. ඒක ඒවත් ඉතින් hina යනවා දන්න අයට. දන්නේ නැති අයට hina යන්නේ අපිට hina යනවා. ඉතින් එහෙම තමයි. නැතව වෙන්නේ දැන් බලන්න තවමත් මේ රටේ අර ප්‍රජෝජී පසුහතේ ගෙනාවුවා එළිය කොච්චර හොඳට පාවිච්චි කරනවද මිනිස්සු මේ ලස්සනට වහදාගෙන තාමත් සුපිරි විදිහට පාවිච්චි කරන 87 ගෙනපු ප්‍රජරෝ අයි ආණ්ඩුවට බැරි එහෙම ආණ්ඩුවට බැරි අය ඒ පාවිච්චි කරන්නේ ඒවට හේතු සාධක ගොඩක් තියෙනවා නේද එහෙම එකේ 2016 ගෙනාවු ජීප් රථයක් පැත්තකට දාලා පින්දිසිකට වැරද්දක් තිබ්බා ඊළඟ එක තමයි ඊළඟ පළාත් සභාවේ පත් වෙන අයට මේ වාහන ටික පාවිච්චි කරන්න තිබ්බා. දැන් අලුතෙන් වාහන වලදී ගැනීමක් කරන්න වෙනවා අනිවාර්යයෙන්ම අමාත්‍යවරු පළාත් සභාවට තිබ්බොත් ඡන්දෙ දිනුවොත් අමාත්‍යවරු ඔය ඉන්න ඔකට වලදී වාහන ගන්න වෙනවා. නේද? ඉතින් මේක ලොකු සැකසහිත ප්‍රශ්නයක්. ඒ නිසා ඒ ජීප් රථ ටික එහෙම ගාල් කරලා බැටරි ගලවලා තිබ්බනම් අවුරුදු 10ක් කරේ ওই වාහනේ දැන් වල තියන්න පුළුවන්. අපි දන්න දේ නම් ඒක තමයි. ඉතින් එහෙම තියලා ඊළඟ නාට දෙන්න තියෙන උගල ඊළඟට ආය වාහන ගන්න ගියම ගන්න. ඔබ දන්නවා ඉන්දියාවේ මෑතක් වෙනතුරුම නැති යමුදුර පාවිච්චි කරේ ඒගොල්ලෝ රට හදන එම්බසිට කාර්යයක්. හොඳ වාහනයක් දුන්නේ නැහැ. අපිට තමයි මේ බෙන්සින් Volvo BMW අරවන ගාය තියෙන්නේ. හත ගාය තියෙන්නේ අපිට. නේද? ඒ නිසා දැන් ඔය ඒක ටොයෝටා කැම්පලද මේ තමයි මේ ආණ්ඩුවේ පාවිච්චි කරනවා. ඒ ටොයෝටා නෙමෙයි ගේන්නේ ඉන්දියාවෙන්. ඉන්දියාවෙන් ගේන මහින්දා කැප්ස් තියෙනවා. ගේන්න දාන අඩුයි අර ගානෙන් භාගයයි වෙන්නේ. ඊයලා පාවිච්චි කරන්න දෙන්නේ. ටොයෝටා කැප්ස් නෝන්නේ. ඒක කතාව වෙන කෙසේ වෙතත් මම ඔබට කියන්නේ අපි එළියේ මේ වාහනයක් අපි විකුණන මේ වාහන විකුණනකොට තමන්ගේ ගෙදර වාහනයක් විකුණනවා කියලා හිතන්න පළාත් සභාව වුණා. එතකොට ඒ වාහනේ වැඩි ගානකට තා වැඩි ගානකට විකුණ ගන්න තිබ්බා ආණ්ඩුකාරවරයෙක් අතර වංචා දෝෂයක් වුණා. අපි නීත්‍යානුකූල හැම දෙයක් කළා නැහැ. හැබැයි ඊට වඩා කතාවක් මේ විදිහට තියනවා කියන එකයි මට කියන්න තියෙන්නේ.